ආරම්භක තොගේ තියෙනවා ඊළඟට තොගේ කියලා දීලා තියෙනවා 2024 1 දිනකට 58000. ඒ කියන්නේ ආරම්භක තොගේ අපි දාන්නේ විකුණුම් පිරිවැය හොයන තැන මේ තියෙන උඩින්ම ආරම්භක තොගේ කියලා අපි ලියන් දෙනවා. එතන දාන්න ආරම්භක තොගේ 58000යි. ඊට පස්සේ ඊළඟට තියෙනවා 8% බැංකු ණය. 8% බැංකු ණය කියලා දීලා තිනකොට අපිට ඔයාලට පොඩි සුළු කිරීමක් කරගන්න වෙනවා. බලන්න බැංකු ණය කීයක් තියෙනවද කියලා 8%ට 50000ක් තියෙනවා. 50000ක් තියෙනවනේ. ඔය 8% බැංකු ණය කියන්නේ බැංකු ණය අරගෙන තියෙන්නේ 8% පොලියට. එතකොට 8% පොලියට බැංකු ණය ගත්තම පොලිය කොහොමද බලන්නේ? 50000ක් අරගෙන තියෙනවා 8%ට. 50000න් 8%ක් බලන්න 8 වරක් 5 40යි 4000යි. බැංකු ණය පොලිය කීයක් තියෙනවද? 4000යි. ඔය බැංකු ණය අරගෙන ඔය බැංකු ණය සාමාන්‍යයෙන් දෙන්නේ වර්ෂයකට. එතකොට ඔය වර්ෂයට අදාළ පොලිය තමයි ඔයාලා ගණනය කරේ. ඉතින් 4000 කියලා අපිට ආවේ වර්ෂයට අදාළ පොලිය. වර්ෂයට අදාළ පොලිය කොහෙටද දාන්නේ? ලාභ ප්‍රකාශයට. ලාභ ප්‍රකාශයේ පොලිය ගෙවීම මොකටද දාන්නේ? මොන වියදමක් යටතේද? ඔය ණය පොලිය ගෙවීම ඒ වගේ ණය වාර්ග ගෙවීම මේ වගේ ඒවා දාන්නේ මූල්‍ය වියදම් යටතේ. එතකොට වර්ෂයට අදාළ පොලිය කියලා ණය පොලිය කියලා 4000ක් මෙතන දානවා. ණය පොලිය 4000යි. ඊට පස්සේ බලන්න බැංකු ණය පොලිය ගෙවලා තියෙනවද කියලා ශේෂ පිරික්සමින්. ණය පොලිය බැංකු ණය පොලිය කියලා තියෙනවද බලන්න කොහේ හරි. උඩ ඉඳන් බලාගෙන යන්න. තියෙනව නේද? ණය පොලිය කියලා 2000ක් තියෙනවා හරට. ණය පොලිය කියන්නේ වියදමක්. වියදමෙන් අපේ ගෙවන්න ඕනේ 4000යි. හැබැයි මෙයා ගෙවලා තියෙන්නේ 2000ක්. ණය පොලිය කියලා 2000ක් ගෙවලා තියෙනවා. 2000ක් ගෙවලා තියෙනවා. අපි වර්ෂයට අදාළව ණය පොලිය කොච්චරක් තියෙනවද? 4000ක් තියෙනවා. මේ 4000ම අපි හරියටම මේ අවුරුද්දේ ගෙවන්න ඕනේ. හැබැයි මේ ව්‍යාපාරයේ අයිතිකාර සාරදා ගෙවලා තියෙන්නේ මේකෙන් 2000යි. අපි තව කීයක් ගෙවන්න ඕනේ? තව 2000ක් ගෙවන්න තියෙනවා. මේක මොකද වෙන්න ඕනේ? මේක ගෙවිය යුතුයි. මේක වගකීම. අපි අවුරුදු ගාණකින්ද ගෙවන්නේ? එහෙම නැත්නම් මාස කිහිපයකින් මේක ගෙවන්න ඕනේ. අවුරුද්දකට අදාළ පොලිය අවුරුදු ගාණකින් ගෙවන්නේ නැහනේ. අවුරුද්දට අදාළ පොලිය අවුරුද්ද ඇතුළත ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මේක මාස කිහිපයක් ඇතුළත ගෙවන්න ඕනේ. අවුරුද්දකට වඩා අඩු නම් අපි කියනවා ජංගමයි කියලා. ගෙවන්න ඕන නිසා මේක අපිට වගකීමක්නේ. ඒ නිසා ජංගම වගකීමක්. එහෙනම් මේක මූලික තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වලට දාන්න. ගෙවිය යුතු ණය පොලිය කියලා 2000ක් දෙමු. මම ඉස්සෙල්ලා කිව්වනේ ශේෂ පිරික්සම තියෙනවා එක තැනකට විතරයි එන්නේ කියලා. හැබැයි අන්න ඒ වගේ සාමාන්‍යයෙන් ඔය ගණනය කරන්න තියෙන ඒවා විතරයි එහෙම තැන් දෙකකට එන්නේ. අනිත් සාමාන්‍ය තියෙන ඒවා දැන් හිතන්නකො ස්ථාවර තැන්පතු තිබ්බා කියලා 105 කියලා දාලා ස්ථාවර තැන්පතු කියලා තියෙනවා. එයින් ඒ වගේ තිබ්බොත් ඔය 100 ගණන් තිබ්බොත් අනිවාර්යෙන් ගණනය කිරීමක් තියෙනවා. එහෙම නැත්නම් නිකම් බැංකු ණය කියලා තිබ්බොත් නම් ගණනය කිරීම මොකුත් නැහැ. ඒ තියෙන විදිහට ඒ විස්තර ටික ඒ තැන් එකකට විතරයි දාන්න තියෙන්නේ. ඔය 108 කියලා දීලා තිබ්බොත් විතරයි ගණනය කිරීමක් එක්ක තැන් දෙකකට ගලපන්න තියෙන්නේ. හරිනේ. බැංකු ණය ටිකත් හරි අපේ ගණනය කිරීම ඔක්කොම දැන් ඉවරයි. දැන් අපිට දාගෙන යන්න තියෙන්නේ. දැන් ණය ගැතියෝ ඉන්නවා 45000ක්. ණය ගැතියෝ අපි දාන්නේ. ණය ගැතියෝ මොකක්ද? වත්කමක්. ජංගම වත්කමක්. ජංගම වත්කම් ගොඩේ ණය ගැතියෝ 45000යි. ඊට පස්සේ ණය හිමියෝ ඉන්නවා. ණය හිමියෝ කියන්නේ අපේ වගකීමක්. වර්ෂයකට වඩා අඩු කාලයක් තියෙන වගකීමක්. ඒ හින්දා ජංගම වගකීමක් යටතේ මූලික තත්ත්ව ප්‍රකාශනය දානවා ණය හිමියෝ කියලා. ණය හිමියෝ කියලා 51000ක්. ඊට පස්සේ ගැනුම් තියෙනවා. ගැනුම් අපි දාන්නේ කොහෙද? ගැනුම් දාන්නේ විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගයට ගැනුම් එකතු කරනවා. විකුණුම් පිරිවැය හොයද්දී.
ඒ හින්දා මෙතන අපි දාගෙන තියෙනවනේ මේ ආරම්භක තොගය ගැනුම්. එන්න එතන ඉස්සරහින් දාගන්න ගැනුම් වටිනාකම 3,75,000යි. විකුණුම් අපි උඩින්ම දාගත්ත අපි ලාභ ප්‍රකාශනයේ විකුණුම් 5,90,000යි. ඊට පස්සේ ගෙනීමේ කුලී තියෙනවා. ගෙනීමේ කුලී කියන්නේ අපි තොගයක් ව්‍යාපාරිකට අරන් එන්න දරන වියදම්. ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු, එතකොට තීරු බදු, ආරාය ගාස්තු, බෑමේ කුලී, ගෙනීමේ කුලී, බෑමේ කුලී, ඔය වගේ ඕන තරම් විදිහට ඒවා දෙන්න පුළුවන්. ව්‍යාපාරයක් තොගයක් කොහෙන් හරි ගන්නකොට ඒ ගන්න තැන ඉඳන් ව්‍යාපාරයට එන තැන එනකන් දරන වියදම් අපි ඒ තොගේ වටිනාකමට එකතු කරන්න ඕනේ. එතකොට ගැනුම් කියන්නේ අපි තොගේ ගත්ත ගානනේ. මේ ආරම්භක තොගය කියන්නේ කලින් අවුරුද්දේ අවසාන තොගය. ඒක නෙවෙයි. ගැනුම් කියන්නේ මේ අවුරුද්දේ අලුතෙන් ගත්ත ප්‍රමාණය. ඒ අලුතෙන් ගත්ත ප්‍රමාණය ව්‍යාපාරයට ගේන්න මෙයා ගෙනීමේ කුලී, ඒ කියන්නේ ගේන්න කුලී දරලා තියෙනවා 22000ක්. එන්න ඒවට තමයි අපි ඔය ගෙනීමේ කුලී කියලා කියන්නේ. එහෙනම් ව්‍යාපාරේ තොගේ වටිනාකමට ඒක එකතු වෙන්න එපා. අපි ලාභ හොයන්නේ මේ ව්‍යාපාර කරන්නේ. ඒ නිසා ගෙනීමේ කුලිය ගැනුම් වලට එකතු කරගන්න. ගෙනීමේ කුලිය 22000යි. හරි. ඊට පස්සේ ගොඩනැගිලි කුලිය කියලා තියෙනවා. අපි ගොඩනැගිලි කුලිය ඉස්සලා දාගත්තා. ඒක අපි අර අමතර තොරතුරු යටතේ ගැලපීමක් විදියට තිබ්බා. මේ තියෙන ගොඩනැගිලි කුලිය අපි ඒක ගලපලා ඒක දාගෙන ඉවරයි. ඊළඟට විකුණුම් සේවක පැටුම්. විකුණුම් සේවක පැටුම් කියන්නේ සේවක පැටුම් නම් සාමාන්‍ය ව්‍යාපාරයේ වැඩ කරන අයට දෙන පැටුම්නේ. සේවක පැටුම් දාන්නේ අපි පරිපාලන වියදම් වල. විකුණුම් සේවක පැටුම් කියලා දීලා තිබ්බොත් විකුණුම් සේවකයෝ භාණ්ඩ විකුණන දායක වෙන හින්දා අපි ඒව දාන්නේ බෙදා හැරීමේ වියදම් වල. ඔතන සමහරට තියෙන්න පුළුවන් විකුණුම් කොමිස්. එයින් ඒවත් තියෙන්න පුළුවන්. විකුණුම් කොමිස් දාන්නේ බෙදා හැරීමේ වියදම් වලට. විකුණුම් සේවක පැටුම් ඒව තියෙන්නේ බෙදා හැරීමේ වියදම් වල. ඒ නිසා විකුණුම් සේවක වැටුප් කියලා 90000ක් බෙදා හැරීමේ වියදම් කියලා දාන්න. විකුණුම් සේවක වැටුප් 90000යි. හරි. විදුලි ගාස්තු. විදුලි ගාස්තු දාන්නේ මොකටද? විදුලි ගාස්තු වියදමක් නේ. විදුලි ගාස්තු දාන්නේ මොකටද? විදුලි ගාස්තු දාන්නේ පාවිච්චි කරන්න මොකටද? විදුලි ගාස්තු අපි භාණ්ඩ බෙදා හරින්න පාවිච්චි කරනවාම කියලා කියන්න බෑනේ. අපි විදුලිය පාවිච්චි කරන්නේ ආයතනයේ ඇතුලේ තියෙන වැඩ කටයුතු ටික කරගන්න. ආයතනයේ ඇතුලේ දරන වියදම් වලට මම ඉස්සෙල්ලා කිව්වා පරිපාලන වියදම් කියලා. එහෙනම් විදුලි ගාස්තු දාන්නේ පරිපාලන වියදම්. විදුලි ගාස්තු තියෙනවා 50000ක්. පරිපාලන වියදම් යටතේ 50000ක් දාන්න විදුලි ගාස්තු කියලා. දුන් වට්ටම් තියෙනවා. දුන් වට්ටම් කියන්නේ මොනවද? දුන් වට්ටම් අපි කාටද දෙන්නේ? දුන් වට්ටම් කියන්නේ අපෙන් ණයට බඩු ගත්තට පස්සේ කවුරු හරි අපි ණයගිටිය මුදල් ගෙවද්දී අපි යාළට දෙනවා මේ හිතන්නකො රුපියල් ලක්ෂයක ණයගිටිය රුපියල් ලක්ෂයක බඩු ගන්න. මිනිස්සෙක් රුපියල් ලක්ෂයක මෙයා ලක්ෂයක බඩු අරන් යනවා. හැබැයි සල්ලි දෙන්නේ නැහැ. සල්ලි පස්සේ දෙන්නම් කියලා ණයට අරන් යනවා බඩු ටික. ඊට පස්සේ මෙයා ගෙදර අරන් ගිහිල්ලා බඩු ටික පාවිච්චි කළා. මාසේ අන්තිමට යාට පඩි හම්බුනාට පස්සේ මෙයා දැන් ව්‍යාපාරයට එනවා. සල්ලිත් අරගෙන ලක්ෂ දෙන්න තමයි එන්නේ. දැන් අපිට මෙයා ලක්ෂයක් නැහැනේ. අපි ලක්ෂයක බඩු දුන්නා මෙයාට. එතකොට මෙයා ව්‍යාපාරයට ලක්ෂයක් නැහැ. මෙයා ඔන්න මාසේ අන්තිමට ලක්ෂය අරගෙන ව්‍යාපාරයට එනවා. ව්‍යාපාරයට එනකොට ව්‍යාපාරේ මුදලාලි කියනවා මේ මුදලාලි කියනවා ඔය අපෙන් හැමදාම බඩු ගන්න ඕනේ. ඒ නිසා ඔයාට මං ඔයා ලක්ෂෙම දෙන්න ඕනේ මට ඔයා රුපියල් 90000ක් දෙන්නකෝ කියලා කියනවා. එතකොට මෙයා සතුටුයි. මෙයා ලක්ෂයක් දෙන්න තමයි ආවේ. ඒ වුණාට මුදලාලි ගත්තේ 90000ක්. ලක්ෂයයි ණය. ඒ වුණාට ගෙව්වේ මෙයා 90000යි. මුදලාලි ගත්තේ 90000යි. වෙනස කීයද මේ දෙක අතරේ? 10000යි.
අන්න මේකට තමයි කියන්නේ දුන් වට්ටම් කියලා. මුදලාලි ණයට ගත්ත කෙනෙක්ට අපි කියන ණය ගැතියෝ කියලා. මුදලාලි ණය ගැතියෙක් ණය පියවනකොට දෙන ලබන මුදල් මේ සහනයි අපි කියන දුන් වට්ටමක් කියලා. හරිද? මුදලෙන් ගාණක් අඩු කරනවා. ණය ගැතියෝ මතක තියාගන්න ඕනේ ණය ගැතියෝ ණය පියවන්නකොට තමයි මුදලෙන් ගාණක් අඩු කරන්නේ. එහෙනම් දුන් වට්ටම් කියන්නේ ණය ගැතියෝ. ණය ගැතියොන්න දෙන්නේ දුන් වට්ටම්. හරිද? දුන් වට්ටම් කොහෙටද යන්න ඕනේ බලන්න. දුන් වට්ටම් කියන්නේ අපේ ව්‍යාපාරයට වියදමක් නේ. දැන් මම මේ 10000 දුන්නා කියලා මේක මට ආදායමක් නෑ. මේක මට ආයෙ හම්බෙන්නේ නෑ කොහෙන්වත්. මම ලක්ෂයක් ගන්න මට ලක්ෂයක් ගන්න තිබ්බා. අර ගණිතනු කරුව ආකර්ෂණය කරගන්න ඕන හින්දා මම ගත්තේ 90000යි. මට පාඩුයි 10000. මම ලක්ෂයක භාණ්ඩ විකුණලා තියෙනවනේ මෙයාට. ඒ ටික. මෙන්න මේ 10000 අපේ ව්‍යාපාරයට වියදම. දුන් වට්ටම් කියන්නේ එතකොට වියදම. දුන් වට්ටම් කොතෙන්ද යන්නේ? බෙදා හැරීමේ වියදම්ද, පරිපාලන වියදම්ද, මූල්‍ය වියදම්ද වෙනත් වෙනවා. දුන් වට්ටම් කියන්නේ අපි මොකටද දෙන්නේ දුන් වට්ටම්? දුන් වට්ටම් දෙන්නේ භාණ්ඩයක් විකුණනකොට. මේ පුද්ගලයාට අපි භාණ්ඩ ලක්ෂයක විකුණවන්නේ. විකුණාවට පස්සේ එදාම සල්ලි දුන්නේ. ඊට පස්සේ ආපහු මෙයා සල්ලි හම්බුනාට පස්සේ එයා සල්ලි අරන් එනවා. කොහොම හරි විකුණුවාට පස්සේනේ මෙයාට මේ විකුණලා එයා සල්ලි ගෙනත් දෙනකොටනේ මේ දුන් වට්ටම දෙන්නේ. එහෙනම් දුන් වට්ටම් දෙන්නේ විකුණද්දි. විකුණද්දි දෙන හින්දා දුන් වට්ටම් කියන්නේ බෙදා හැරීමේ වියදම. භාණ්ඩ බෙදා හරින්න දරන වියදමක් කියලා තමයි අපි සැලකන්නේ. මම මෙතනින් දුන් වට්ටම් කියලා දාන්න. දුන් වට්ටම් කියලා කීයක් තියෙනවද? දුන් වට්ටම් කියලා 12000ක් තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා ලද වට්ටම්. ලද වට්ටම් ඕන බලන්න. මේ තියෙන්නේ අපේ ව්‍යාපාරය. හරිද? මේ තියෙන්නේ අපේ ව්‍යාපාරය. අපේ ව්‍යාපාරය ලොකු ව්‍යාපාරයක් නෙවෙයි පොඩි ව්‍යාපාරයක්. මේ තියෙන්නේ තව ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය ටිකක් ලොකුයි. ලොකු කර්මාන්ත ශාලා එහෙමත් තියෙනවා. අන්න ටිකක් ලොකු ව්‍යාපාරයක්. දැන් අපිට ඕනේ වෙනවා අපි හිතන්නකෝ අපි අලෙවි කරන්නේ හාල්. අපි හාල් වගේ සිල්ලර බඩු තමයි අලෙවි කරන්නේ. දැන් මාට ඕනේ වෙනවා හාල් ගන්න. හැබැයි මගේ අතේ සල්ලිත් නැහැ. මේ ව්‍යාපාරයෙන් තමයි මං හාල් ගන්න. මෙයා ලොකු හාල් ව්‍යාපාරිකයෙක්. මේ හාල් ව්‍යාපාරිකයන් තමයි මං හාල් ගන්න. මට දැන් සල්ලිත් නැහැ මෙයාත් එක්ක මං හිතවත්. ඒ හින්දා මම මේ ව්‍යාපාරයට ගිහිල්ලා කියනවා මුදලාලි මට හාල් ටිකක් ඕනේ. හැබැයි මං සල්ලි දෙන්නේ මේ මාසේ ඉවර වුණාම. අන්න එහෙම කියලා මෙයාගෙන් අපි හිතමු රුපියල් ලක්ෂයක හාල් තොගයක් අරන් යනවා. ඔයා එහෙනම් ලක්ෂයක හාල් අරන් යන්නෝ කියලා ඔන්න හාල් තොගේ දෙනවා. දැන් අපි ලක්ෂයක් හාල් ගෙනාවා. අපි මෙයාට කීයක් දෙන්න ඕනේද? ලක්ෂයක් දෙන්න ඕන. ඒ කියන්නේ ලක්ෂයක් මෙයාට අපි ණය වෙලා තමයි හාල් ගෙනාවේ. දැන් මේ මාසේ අන්තිමේදී අපි ওই ලක්ෂය හොයාගෙන මේ මුදලාලිට ආපහු ලක්ෂ දෙන්න යනවා. ලක්ෂ දෙන්න යනකොට මුදලාලි කියනවා මුදලාලි හිතවත්නේ. මුදලාලි ඔයා හැමදාම මගෙත් එක්ක ගනුදෙනු කරනවානේ. ගනුදෙනු කරන හින්දා ඔයා ලක්ෂෙම දෙන්න ඕනේ නැහැ මට. ඔයා මට ওই ගාණෙන් ලක්ෂෙන් 90000ක් විතරක් දෙන්නකෝ. 90000ක් විතරක් දෙන්න. එහෙම කියලා කියනවා. ඊට පස්සේ මමත් ඉතින් සතුටු වෙන්නේ මටත්. මමත් ඉතින් 90000ක් දෙනවා. මට මොකද්ද? ලාභයි. මම ලක්ෂයක් ණය ගෙවන්න කි. හැබැයි 90000යි ගත්තේ. මගේ අතේ 10000ක් ඉතුරු වෙනවා. මට 10000ක් ලාභයි. ලක්ෂයක් මං දෙන්න ගියා. මං 90000යි ලක්ෂයක් මගේ ණය ගෙවන්න ගියා. අර මුදලාලි කිව්වා මට 90000ක් දෙන්න කියලා. එතකොට මං ගෙව්වේ 90000යි. එතකොට මට ලැබිලා තියෙනවා රුපියල් 10000ක ලාභයක්. ඔන්න ඕකට අපි කියනවා ලද වට්ටමක් කියලා. ලද වට්ටමක් කියන්නේ එතකොට ණය හිමියක්. එතකොට මෙයා ණය හිමියා. මෙයානේ අපිට ණයට දුන්නේ. අපි ණය ගැති ව්‍යාපාරය. ණය හිමියෙක්ගෙන් භාණ්ඩ අරගෙන ණය හිමියෙක්ට මුදල් පියවන්න යනකොට ණය හිමියා දෙන මූල්‍යමය සහනයට අපි කියනවා ලද වට්ටමක් කියලා. එතකොට ලද වට්ටමක් අපිට ව්‍යාපාරයට ආදායම.
ඇයි 10000ක් මගේ අත ඉතුරු වුණානේ. මේ ලක්ෂයක් මං ගෙවන්නේ කියලා. 90000යි ගත්තේ. 10000ක් මට වාසි. එහෙනම් අපි මේක ව්‍යාපාරයේ ආදායමක් විදිහට සලකන්න ඕනේ. හරි. ලද වට්ටම අපි මෙතන දාන්න තැනක් තියෙනවද බලන්න මේ ලාභ ප්‍රකාශයේ. ආදායම් කියලා මොකක් හරි කොහෙවත් තියෙනවද දාන්න? තියෙනව නේද? මේ එක තැනක් තියෙනවා වෙනත් ආදායම් කියලා. එතන විතරයි ආදායම් කියලා තැනක් තියෙන්නේ. මෙන්න මේ වෙනත් ආදායම් කියන්නේ දැන් වෙනත් ආදායම් කියන්නේ අපේ ව්‍යාපාරයේ ප්‍රධාන ආදායම් මාර්ගය මොකද්ද? මේ තියෙන ප්‍රධාන ආදායම් මාර්ගය උඩින්ම දාලා විකුණුම්. විකුණුම් තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. ඊට අමතරව ලැබෙන ආදායම් විකුණුම් නැතුව ඊට අමතරව ලැබෙන ආදායම් අපි වෙනත් ආදායම් කියලා දානවා. ලද වට්ටම්, එතකොට ගොඩනැගිලි කුලී ආදායම්, ඊට පස්සේ මොනවාද පොලි ආදායම්, ඊට පස්සේ තව වුණා තියෙනවා ස්ථාවර තැඹුරු දාලා තිබ්බොත් ඒ වගේම ලැබෙන පොලි ආදායම්. අපි කාට හරි ණයක් දීලා තිබ්බොත් ඒවට ලැබෙන පොලි ආදායම්. ඒ වගේ ඒවා මෙතන මෙන්න වෙනත් ආදායම් කියලා දැන් කියන තැන තමයි දාන්නේ. එහෙනම් මෙතන ලද වට්ටම් කියලා දාන්න. ලද වට්ටම් කියලා 15000. හරි. ඊළඟට තියෙනවා බෙදා හැරීමේ රතු පිරිවැය. ඒක අපි දන්නවා මෙතන. මෙතන දාලා තියෙන බෙදා හැරීමේ රතු. ෂේවින් කිරීමත් අපි ඒක දාන්න ගලපලා. ණය පොලි. ණය පොලි අපි ගානක තිබ්බනේ අර ඉස්සලා 8 බැංකු ණය කියලා තිබ්බේ. ඒකේ ණය පොලි අපි ගලපලා තිබ්බනේ. ඒතකොට ගියපු ණය පොලි ටික තමයි තියෙන්නේ. ඒක ගලපලා දාලා තියෙන්නේ. බැංකු ගාස්තු. බැංකු ගාස්තු මොකටද දෙන්නේ? බැංකු ගාස්තු අපි ගෙවන්නේ අපි ওই චෙක් පත් වලින් එහෙම ගනුදෙනු කරනකොට ගෙවනවනේ චෙක් පත් ගාස්තු, බැංකු ගාස්තු කියලා. ඒවට තමයි අපි ওই බැංකු ගාස්තු කියලා කියන්නේ. බැංකුව විසින් චෙක් පත් වලින් ගනුදෙනු කරනකොට ගාස්තුවක් අය ගන්නවා. ඒවට තමයි බැංකු ගාස්තු කියලා කියන්නේ. එතකොට අපි බැංකු ගාස්තු දාන්නේ කොහෙද? බැංකු ගාස්තු අපේ බෙදා හැරීමේ වියදම් වල දාන්න පුළුවන්ද? විකුණුම් වලට සම්බන්ධද? නැහැ. එතකොට පරිපාලන වියදම් වලට සම්බන්ධද? නැහැ. පරිපාලන වියදම් වලට සම්බන්ධත් නැහැ. මූල්‍ය වියදමක් කියලා ගන්න පුළුවන්ද අපිට? පුළුවන් නේද? චෙක්පත් කියන්නේ මූල්‍යමය ගනුදෙනුනේ. චෙක්පත් වලින් ගනුදෙනු කරනකොට චෙක්පත් කියන්නේ අපි සල්ලි දෙනවානේ බඩු අරගෙන කාට හරි සල්ලි දෙනවා. එතකොට සල්ලි දෙන්නේ නැතුව චෙක්පතකින් දෙනවා. එතකොට මොකක් මූල්‍යමය ගනුදෙනුවනේ. ඒ වගේ අවස්ථාවලදී බැංකු ගාස්තු අය කරනවා. එන්නේ ගාස්තු අපි එතකොට මූල්‍ය වියදම් යටතේ තමයි දාන්නේ. බැංකු ගාස්තු කියලා 1500ක් නේද තිබ්බේ? 1500. මේ තව එකක් දීලා තියෙනවා යන්ත්‍ර හා උපකරණ. යන්ත්‍ර හා උපකරණ මෙන්න දීලා තියෙනවා අපිට. අපිට ගැළපීමක් තිබ්බද? නෑ නේද? යන්ත්‍ර හා උපකරණ අපිට පිරිවැයට 2024 එක දිනට පිරිවැය දීලා තියෙන 1,50,000. එහෙනම් ඔයාලා මොකෝත් කරන්නේ නැතුව යන්ත්‍ර හා උපකරණ කියලා මෙතනින් ලියාවි. මෙතනින් ලියාගෙන 1,50,000 පිරිවැය දාගන්නකො. පිරිවැය දාගත්තා. අපි දන්නවනේ යන්ත්‍ර හා උපකරණ කියන්නේ ෂේ වෙනවත්කමක් කියලා. ඒක අනිවාර්යෙන් ව්‍යාපාරයේ එකයි ගත්තා නම් මේ අවුරුද්ද වෙනකොට ෂේ වෙලා තියෙනවා. අපිට දීලා තියෙනවනේ ෂේ ප්‍රතිශතයක් 8% කියලා. අර තුන්වෙනි ගැළපීමේ තිබ්බනේ බෙදා හැරීමේ රට චලන මාල් ක්‍රමයට 8%ක් බෙකින් ෂේ කරන්න ඕනේ කියලා. මේක අපිට ෂේ කොහෙවත් දීලත් නැහැ. එහෙනම් ඔකි බලන්න කොහෙද ෂේ දීලා තියෙනවද කියලා දාන්න තැනක් නෑ නේද? ෂේ දාන්න තැනක් දීලත් එහෙනම් ඔයාලා මොකද කරන්න ඕනේ? ෂේ දාන්න දීලත් නැත්නම් අපිට අරකි දීලා තියෙන්නේ බෙදා හැරීමේ රට සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 8% බැගින් ෂේ කරන්න ඕනේ කියලා නේද? මේක යන්ත්‍ර ෂේ කරන්න ඕනේ කියලා දීලා තියෙනවද කොහෙවත්? නෑ නේද? මේකේ බැරි වෙලාවත් අමතර තොරතුරු වල තිබ්බොත් ව්‍යාපාරයේ සියලු ජංගම නොවනවත්කම් 8% බැගින් ෂේ කරලා යුතුයි කියලා. එහෙම තිබ්බනම් යන්ත්‍රත් අනිවාර්යෙන් ෂේ කරන්න ඕනේ.
හැබැයි මේකේ කියලා නැහැ නේ යන්ත්‍ර ෂේ කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි යන්ත්‍ර ෂේ කරන්නේ පිරිවැය ෂේ කරන්නේ නැති හින්දා සමුච්චිත ෂේ වෙන්න විදියකුත් නැහැ. මෙතන ඉරක් ගහලා දාන්න. එහෙනම් මෙතන දාරණ අගයත් පිරිවැයගේම තමයි 1,50,000. ෂේ කිරීම මොකුත් නැහැ. හරි. ඊට පස්සේ මුදල් ශේෂ. මුදල් ශේෂය දීලා තියෙනවා 9500ක්. මුදල් කියන්නේ ජංගම වත්කම. ජංගම වත්කම් ගොඩේ මුදල් ශේෂය කියලා දාන්න. 9500. හරි. ඔන්න ඔක්කොම අපි ගන්න විස්තර ටික දාගත්තා. ශේෂ පරීක්ෂණ තියෙන ටිකක් දාගත්තා. අමතර තොරතුරු ටිකක් ගැලපුවා. එහෙනම් දැන් මේක එකතු කරගෙන ලාභ ලාභ ප්‍රකාශයෙන් පටන් අරගෙන එකතු කරගෙන යන්න. ඉස්සලා මේක ටික එකතු කරලා ගන්න එකතුව පල්ලෙහාට මම කැල් එක පාවිච්චි කරනවා. ඔයාලා කැල් එක පාවිච්චි කරන්න එපා. ඉක්මනට ගාන හදන්න ඕන නිසා තමයි කැල් එක පාවිච්චි කරන්නේ. 3,75,000යි 22,000යි එකතු කරා. ඒක එකතුව 4,55,000යි. මෙතෙන්ද ගන්න ඒක. ඊට පස්සේ විකිණී මේ ටිකට තමයි කියන්නේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය කියලා කියන්නේ ඔන්න ওই ටිකට. හරිද? ඔය MCQ වල එහෙම සාමාන්‍යයෙන් අහනවා. ඉතින් මෙතනින් ඕන ලියා ගන්න. MCQ හදද්දි තමයි අහන්නේ ඔක. විකිණීමට ඉදිරිපත් කර ඇති භාණ්ඩවල පිරිවැය. ඒක අපිට හොයන්න පුළුවන් දල ලාභයට අවසාන තොගය එකතු කරලත් ඕන. හරිද? ඊට පස්සේ මේකෙන් අවසාන තොගය අඩු කරන්න ඕනේ. එතකොට වෙන අපිට මෙතෙන්ද විකුණුම් පිරිවැය. $3,95,000යි විකුණුම් පිරිවැය. වියදමකින්ද වරහණක් දාන්න. එතකොට ඊට පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම දල ලාභ එනවා. විකුණුම් වලින් අඩු කරන්න විකුණුම් පිරිවැය. එතකොට 1,95,000ක් එනවා දල ලාභ. වෙනත් ආදායම අපිට ලද වට්ටම් විතරයි හම්බුනේ. ඉන්න මේක මෙන්න ඉරක් ගහලා 15,000 දාන්න. මෙන්න ලද වට්ටම් මේක එකතු කරන්න ඕන. වෙනත් ආදායම ලද්දල් ලාභයට එකතු කරන්න. එකල එකතුව මෙතන කරන්න. 5,10,000 එකක් ඉතුරු 9,1 10,1 11 දාන එකක් ඉතුරුයි 2,10,000. ඊට පස්සේ වේදන් ටික එකතු කරලා ඉස්සරහට ගන්න. ඉස්සලම් බෙදා හැරීමේ වේදන් මෙතන ඉරක් ගැහුවා. මෙතන ගත්තා වේදන් 32,000යි 90,000යි 12,000යි 1,34,000. හරිද? මෙහෙම වරහන් දාගන්න. මේක ඉස්සරහට නම් වරහන් දාන්න. එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන් මේක ඉස්සරහට ගන්න නැතුව මෙතන පල්ලෙහාට ඔක්කොම ටික එකතු කරගෙන යන්නත් පුළුවන්. මම එක එක මේවා කරන්න නැත්නම් ඔයාලට පැටලෙන්නේ මේක. ඔයාලට ඕන මේ වියදම් ටික ඔක්කොම එකතු කරගෙන ගිහිල්ලා මෙතනින් සම්පූර්ණ වියදම් වල එකතු මෙතනින් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ එක එක